Hi, welcome back to my YouTube channel. ඔන්න ගොඩ කාලෙකින් තමයි මං ඕගොල්ලොන්ව බලන්න ආවේ. ඉතින් යාළුවනේ නොබලා ඉන්න බෑම කියලා හිතනවා මොකද අපේ කැම්පස් එකට වසන්ත කාලේ උදා වෙලා. ඉතින් මට ලස්සනම වීඩියෝස් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. එක්සෑම්ස් නිසා ස්පෝර්ට්ස් මීට්ස් නිසා ගොඩාක් බිසී වෙලා හිටියත් මට මේ වීඩියෝස් ටික ඔයාලට පේන්න ෂෙයා කරගන්නේ නැතුව ඉන්න බැරි වුණා. ඉතින් බලන්නකො ලස්සන අපේ කැම්පස් එකේ. ඇත්තටම යාළුවනේ කියන්න ඕනි විශේෂයෙන්ම මම කැම්පස් එකට ඇවිල්ලා දකින පළවෙනි මල් වසන්තේ තමයි වේ. මටත් ඇස් අදහගන්න බැරි වුණා. මාරම ලස්සනයි. ඇත්තටම කැම්පස් එක පුරා ඇවිදලා වීඩියෝස් ටිකක් ගන්න හිතාගෙන ගියත් ලෙක්චර් එකක් තිබ්බ නිසා මම මේ ඉස්සරහා තියෙන වීඩියෝස් ටිකක් තමයි ඕගොල්ලොන්ට අරන් ඉන්නේ. හොස්ටල් එකට යන පාරේ සහ ඒ අවට විතරක් තියෙන ඒවා. තව ඇතුළට වෙන්න ලස්සනට මල් පිපිලා ගොඩාක් ලස්සන වෙලා තියෙන්නේ මේ දවස්වල අපේ කැම්පස් එක. ඒ අස්සේ අතරින් පතර පොඩි වැස්සකුත් එනවා. ඉතින් කොච්චර ලස්සනද බලන්නකෝ. අවට තියෙන සුන්දරත්වය විඳගන්න මේ භූමියට එන්න ඇත්තටම පින් කරන්න ඕනේ. ඉතින් ඔයත් ලංකාවේ කොහේ හිටියත් පේරාදෙණිය මල් වසන්තේ බලලා යන්න එන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ ඔය ඈතින් පේන්නේ කැම්පස් එකේ තියෙන එදිරිවීර සරච්චන්ද්‍ර එලිමහල් රංගපීඨය නැත්තම් වල. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇතිනේ ගැන. ඉතින් වල වටේට තියෙන ගස්වලත් සෑහෙන්න එක පාටින් ලස්සන මල් පිපිලා. ඉතින් මට නම් හිතුනේ කැම්පස් එකේ ඉඳලා මම විඳිනේ හුළඟත් මට සැපක් කියලා. ඉතින් මම ටිකක් වෙලා නැවතිලා මෙතන අවට පරිසරයේ සිරින් අරබලා මගේ ලෙක්චර් එකට ගියා. ඇත්තටම මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පේරාදෙණියම ප්‍රේමයක් කියලා තමයි.